තිබූ කපුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතමයන් සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා උතුම් මේ තැන්පත් කරගන්නට යෙදුන උතුම් පූජාවන් පූජා කරගන්නට මා කියලාට පස්සේ කියන්නේ කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී නම් බුදුරජාණන් වහන්සේද සිටී නම් බුදුරජාණන් වහන්සේද වෙස්සබෝ නම් බුදුරජාණන් වහන්සේද කපුසඳ නම් බුදුරජාණන් වහන්සේද ඕනාගමන නම් බුදුරජාණන් වහන්සේද කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේද ගෞතම නම් බුදුරජාණන් වහන්සේ යන සත්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තාදේව මනුස්සානම් වනසේක ඒ සත්බුදුරජාණන් වහන්සේලා අසම වනසේක සම වනසේක අනාථනාථ වනසේක අග්‍රදක්ෂිණීය වනසේක තුන්ලෝකාග්‍ර වනසේක තුන්ලොවදිනෝසේක මහා කාරුණික වනසේක තථාගත වනසේක තුන්ලෝකයෙහිම ආලෝකය වනසේක අනන්ත සිල් ඇතිසේක අනන්ත සමාධි ඇතිසේක
අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇතිසේක මහා කරුණා ඇතිසේක මහා ප්‍රඥා ඇතිසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා ඒ භාග්‍යවත් වූ අරහත් වූ විපස්සී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පටන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා මේ කල්ප සියය ඇතුළත ලොව පහළ වූ සත්බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ බබලන පහන්නාලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපිපුණු සුවඳ මල් මේ විකසිත සුවඳ පුන් කලස් පූජා කරමි පූජා වේවා මේ සොඳුරු මාලා දාමයන් පූජා කරමි පූජා වේවා මේ පිවිතුරු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ සුමధుර ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ ඖෂධ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ විපස්සී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
මහා සම්බුදුරජාණන් වහන්සේ දක්වා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා ලොවෙහි මහා කරුණාවෙන් වැඩ සිටියා ලොවෙහි මහා කරුණාවෙන් වැඩ සිටියා වූ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් යුතුව දහම් අමාවැසි වස්සවා වදාළ ඒ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් පද පිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර පෙරටුව පූජා කරමි පූජා පින්වත්නි මීට 91 කල්පයකට පෙර මේ ලෝකයේ වාසය කරන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් තිබ්බා. ඒ කාලේ දේව මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණා. උන්වහන්සේ තමයි විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උපන්නේ ශාස්ත්‍රීය වංශයට අයත් රජපෞලක කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ. උන්වහන්සේගේ පියාණන් වුණේ බන්දුම රාජධානියේ රජකල බන්දුම රජතුමා. මෑණියන් වුණේ බන්දුමති රාජදේවියයි. උන්වහන්සේ පළමු රුක්ස වෙනකදී තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අරහත්ත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 1,68,000ක් පිරිවැරු එක් මහා සංඝ සන්නිපාතයක්ද 1,00,000ක් රහතුන් පිරිවැරු මහා සංඝ සන්නිපාතයක්ද 80,000ක් රහතුන් පිරිවැරු මහා සංඝ සන්නිපාතයක්ද වශයෙන් සන්නිපාත 3ක් පිරිවරා වැඩ සිටියා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ කණ්ඩ මහ රහතන් වහන්සේ, තිස්ස මහ රහතන් වහන්සේ. අශෝක නම් මහ රහතන් වහන්සේ තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ විදියට වැඩ සිටියේ. මේ විදිහට සම්මා සම්බුද්ධත්වයේ ලබා දෙව් මිනිස් ලෝ සතුන්හට පිළිසරණ වූ ඒ භාග්‍යවත් වරහත් වූ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාව වේවා කියලා මා කියවාට පස්සේ ලෝකේ ඇති හැම අඳුර නසනා මහානුවණැති මුනි රජාණෙනි සදාසන සිනී සුවය සදනා ලෝවේ අස දිස දම් රජාණෙනි විපස්සියන් නමින් තිලොවේ වැඳුම් ලබනා බුදුරජාණෙනි දෑත නළලේ තබා
ලැබූලොව ධම් රජාණෙනි පළොල් රුක් සෙවණෙදී බුදු රැස් මිහිඳු ආලු බුදු රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් සිසිල් පෙන් හා මේගිතන් පස උදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු සාදු සාදු. අපි ඒ භාග්‍යවත් වරහතු සිකී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. පින්වත්නි, මීටර් 31 කල්පයකට පෙර ලෝකේ වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70000ක් තිබුණා. ඒ කාලේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා. උන්වහන්සේ තමයි සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උපන්නේ ශාස්ත්‍රීය වංශයට අයත් රජපෞලක කොණ්ඩඤ්ඤ ගෝත්‍රය. උන්වහන්සේගේ පියාණන් වුණේ අර්ධවතී රාජධානියේ රජ කළ අහුණි රජතුමා. මෑණියන් වුණේ ප්‍රභාවතී රාජදේවිය. උන්වහන්සේ හෙළඹ රුක් සෙවණකදී තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළේ. අරහත්ත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් පිරිවැරු එක් මහා සංඝ සන්නිපාතයක්ද 80000ක් රහතුන් පිරිවැරු මහා සංඝ සන්නිපාතයක්ද 70000ක් රහතුන් පිරිවැරු මහා සංඝ සන්නිපාතයක්ද වශයෙන් සන්නිපාත 3ක් පිරිවරා වැඩ සිටියා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ අභිභූ මහ රහතන් වහන්සේ සම්බුදු මහ රහතන් වහන්සේ. කේමංකර කියන රහතන් වහන්සේ තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ විදිහට වැඩ සිටියා. මේ විදිහට සම්මා සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝ සතුන්හට පිළිසරණ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා මෙන්න මේ විදිහට මා කියවට පස්සේ කියන්නේ. හෙළඹ රුක් සෙවණෙදී බුදු රැස් මුනි රජාණෙනි බිම්බරක් දස මාර සේනා පරදවාලු වීරයාණෙනි සිකී අනනාමයෙන් තිලොවේ පිදුම් ලබනා බුදුරජාණෙනි දෑත නළලේ තබා වඳිනා වැදුම් පිළිගත මැන ස්වාමිනි ලොවේ ඇති දුක් තැවුල් නිවනා කාරුණික සම්බුදුරජාණෙනි
කල්ප 31කට පෙර මේ ලෝකේ වාසය කරපු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක් තිබුණා. ඒ කාලේ දේව මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා. උන්වහන්සේ තමයි වෙස්සබෝ සම්මා සම්බුදුරජාණන්. උන්වහන්සේ උපන්නේ ශාස්ත්‍රීය වංශයට අයත් රජපෞලක කුණ්ඩඤ්ඤ. උන්වහන්සේගේ පියාණන් වුණේ අනුම රාජධානියේ රජකද සුප්පතීත රජතුමා. මෑණියන් වුණේ යසවතී රාජදේවිය. උන්වහන්සේ සාණුකක් සෙවණකදී තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 80000ක් පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක්. 70000ක් රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්. 60000ක් රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටියා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් සෝන මහරහතන් වහන්සේත් උත්තර මහරහතන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම උපසන්ත නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ විදිහට සම්මා සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝ සතුන් හට පිළිසරණ දුන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ වෙස්සබෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාව පූජා කරමි පූජා වේවා කියලා මා කියනවා. වෙස්සබෝ යන නමින් තිලෝවේ එළිය කරනා බුදුරජාණනි සාල රුක් සෙවණෙදී බුදුරැස් විහිදුවාලු සිහ රජාණනි සියලු ලෝ සත වෙත දයාවෙන් නිවන් සැප දුන් බුදු පියාණනි දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගත් මැන ස්වාමිනී සිල් සමාහිත නුවණ පැතිරූ වෙස්සබෝ සම්බුදුරජාණනි මිහිරි සදහම් සුවය සැනසූ ලොවේ අසදිස ධම් රජාණනි මල් පහන් හා සුවඳලුම් සිසිල් පෙන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු සාදු